කවුරු හරි කෙනෙක් ඔබ ඉස්සරහා කිසිම දෙයක් නොකිය ඉන්නකොටත් ඔහුගේ හෝ ඇයගේ හිතේ තියෙන දේ ඔබට කියන්න පුළුවන්කම ලැබුණොත් කොහොමද? මේක හරියට සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හිත කියවනවා වගේ වැඩක්. මේක මේ චිත්‍රපටිවල තියෙන සුපිරි බලයක් විතරක් නෙමෙයි. මේක ඇත්තටම කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණා මේ බොඩි ලැන්ග්වේජ්, ඩාර්ක් සයිකොලොජි මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න කියලා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔන්න ඔය කාරණේ ගැන. ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ වචන වලින් බොරු කිව්වත් ශරීරයෙන් බොරු කරන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි මේ ඩාර්ක් සයිකොලොජි සහ බොඩි ලැන්ග්වේජ් තේරුම් ගන්න ඕනි කියලා කියන්නේ. ඕනෑම කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් මේ මනෝවිද්‍යාත්මක සහ ශරීර භාෂාව මොකක්ද? ඒක කොහොමද තේරුම් ගන්නේ? අන්න ඒක තේරුම් ගන්න පුළුවන් ක්‍රම 5ක් අද මේ වීඩියෝ එකේදී අපි ඔබට කියලා දෙන්න. මේක මේ අපි කියනවටම විශ්වාස කරන්න එපා. මේක මනෝවිද්‍යාත්මක ඒ වගේම විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරපු දේවල්. මේ සම්බන්ධ වැඩිදුර හොයන කෙනෙක්ට මේ YouTube වීඩියෝ එකේ description එකේ අපි links ටිකක් දාලා තියන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. කෙනෙක් ඇත්තටම වචන වලින් නොකියන ඔබ ගැන හිතන දේ හරියටම දැනගන්න පුළුවන් ක්‍රම 5ක් තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔබට කියන්නේ. මේ වගේ දේවල් ඔයාගේ දැනුමට එකතු කරන්නේ IQ මීටරෙන්. YouTube වල මේ වීඩියෝ එක බලන ඔබ අපිව subscribe කරන්න. Facebook වල මේ වීඩියෝ එක බලනවා නම් අපිව follow කරලාද තියෙන්නේ කියලා ඔයාලා බලන්න. IQ කණ්ඩායමට එකතු වෙන්න අලුත් දැනුම ඔබට නිරන්තරයෙන් ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. වෙන කෙනෙක්ට ඔබව රවට්ටන්න බැරි වෙන විදිහේ ක්‍රම 5ක් ගැනයි මේ වීඩියෝ එකේදී අපි ඔබට කියන්නේ. මෙන්න පළවෙනි ක්‍රමය. ඔබ තවත් කෙනෙක් එක්ක කතා කරනකොට ඔහුගේ හෝ ඇයගේ තියෙන ශුද්‍ර ඉරියව් මයික්‍රෝ එක්ස්ප්‍රෙෂන්ස් පවා හොඳින් නිරීක්ෂණය කරන්න. සාමාන්‍යයෙන් බොහොම දක්ෂ බොරුකාරයන්ට තමන්ගේ මුහුණේ එක්ස්ප්‍රෙෂන්ස් හංගගෙන කතා කරන්න පුළුවන්. හැබැයි එක තැනක් යනවා ඒකත් අනාවරණය වෙන. ලෝක ප්‍රකට මනෝවිද්‍යාඥ පෝල් එක්මන්ගේ පරීක්ෂණ වලට අනුව ඕනෑම මිනිස්සෙක් යම් හැඟීමක් හිතාමතා හංගන්න උත්සාහ කරද්දී එක තප්පරයක් වගේ කුඩා කාලයකට ඒ සැබෑ හැඟීම මුහුණින් ප්‍රකාශ වෙනවා. ප්‍රකාශ වෙලා මැකිලා යනවා. මේවට තමයි මයික්‍රෝ එක්ස්ප්‍රෙෂන්ස් කියලා කියන්නේ. උදාහරණයක් විදියට ඔබ ඔබේ යාළුවෙක්ට අලුත් ව්‍යාපාරික අදහසක් ගැන කියනවා. ඒක කිව්ව ගමන් ඔහු ඔබට ලබා දෙන ප්‍රතිචාරය තමයි ෂා ඒක නම් මාරයි. හැබැයි ඒ ප්‍රකාශයෙන් තප්පර ගානකට පස්සේ ඔහුගේ නහය පොඩ්ඩක් හකුලවලා තොල් දෙකේ කෙලවර පහළට යනවා වගේ ඔබ දකිනවා නම් වෛද්‍ය පෝල් එක්මන් පෙන්වලා දෙනවා ඒ ඉරියව්වෙන් පෙන්눔 කරන්නේ ඔබ කිව් දෙයට තියෙන අකමැත්ත කියලා. ඒ කියන්නේ ඔහු වචනයෙන් ඔබේ හිත හදන්න එහෙම කිව්වට ඒ දෙයට ඔහු අකමැති කියන එක තමයි නොකියා ප්‍රකාශ වෙන්නේ. ඊටාම වේගෙන් කෙනෙක්ගේ මේ මුහුණේ ඉරියව් හඳුනගන්න ඔබට පුළුවන් වුණොත් ඔබට පුළුවන් ඒ කෙනාගේ හිත කියවන්න. මෙන්න මේ ආශ්‍රයෙන් තමයි පෝල් එක්මන් තමන්ගේ පරීක්ෂණ පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ. එනිසා මේ පරීක්ෂණ පත්‍රිකාවේ තියෙන එක කාරණයක් තමයි අපි දැන් ඔබට කිව්වේ. දෙවෙනි එක තමයි කකුල්වල නැත්තම් මේ පාදවල දිශාව තේරුම් ගන්න. කෙනෙක් අපිත් එක්ක කතා කරනකොට ඔහුගේ ශරීරය, ඔහුගේ මුහුණේ ඉරියව් ගැන අපි හොඳින් අවධානය ලබා දෙනවා. ඒ වෙලාවේදී ඔහුගේ මුහුණේ, ඔහුගේ ශරීරයේ තියෙන විදිය අපිත් එක්ක කතා කරන්න සම්මුඛ වෙලා ඉන්න විදිය අනුව අපි හිතනවා මේ කෙනා අපිත් එක්ක හුඟක් කැමැත්තෙන් කතා කරනවා කියලා. හැබැයි එහෙම අයගේ මෙන්න මේ වගේ පිහිටීමක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. වසර 25කට වඩා සේවය කළ හිටපු FBI නියෝජිතයෙක් සහ ලෝක ප්‍රකට දේහ භාෂා විශේෂඥයෙක් වන ජෝ නරෝගේ What Everybody is Saying කියන පොතේ ඉතාමත් වැදගත් රහසක් හෙළි කරනවා. ඒ තමයි අපේ ශරීරයේ අවංකම කොටස අපේ මුහුණ නෙමෙයි. අපේ කකුල කියන එක. පරිණාමීය මනෝවිද්‍යාවට අනුව අනතුරකදී හෝ අපහසුතාවයකදී පැනල යන්න සූදානම් වෙන්නේ මුලින්ම අපේ කකුල් දෙකෙන්. උදාහරණයක් විදිහට ඔබ එක්කෙනෙක් එක්ක කතා කරමින් ඉන්නකොට ඔහුගේ ශරීරයේ උඩුකය ඔබ දෙසට හැරිලා තිබුණත් ඔහු hina වෙලා කතා කළත් ඔහුගේ කකුල් දෙක හෝ එක කකුලක් දොර දෙසට එහෙම නැත්නම් පිටවීමේ මාර්ගයට හැරිලා තියෙනවා නම් ඒකෙන් කියවෙන්නේ ඔහුගේ මොළය යටිහිතින් කියනවා මට දැන් මේ කතාව ඇති මට දැන් මෙතනින් ඉක්මනින් යන්න ඕනේ කියන අදහස. ඒ කියන්නේ මුහුණෙන් ඔබත් එක්ක hina වෙලා කතා කළාට දැන් මේක නතර කරන්න මට ඇති මට දැන් යන්න ඕනේ කියන හැඟීම තමයි ඔහුගේ ශරීර භාෂාවෙන් ඔබට ලබා දෙන්නේ. අනිත් දවසේ තව කෙනෙක් එක්ක කතා කරනකොට මෙන්න මේ පිහිටීම ගැනත් හොඳින් අවධානය යොමු කරන්න. එහෙම වුණොත් ඒ කෙනා ඔබත් එක්ක ඇත්තටම කැමැත්තෙන් කතා කරනවද නැත්නම් යන්න හදිස්සියේ කතා කරනවද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි හැසිරීමේ අනුකරණය. මිරරින් කියලා කියන්නේ. මේක ඔබට යම් කිසි තැනකදී මේක ඔබට ටෙස්ට් කරලා බලන්න පුළුවන්.
ඒක අපූර්ව ක්‍රමයක්. අපි කියන්න මොකක්ද මේ ක්‍රමය කියලා. ඔබ දන්නවද අපි කෙනෙකුට කැමති නම් හෝ කෙනෙක් එක්ක එකඟ වෙනවා නම් අපි නොදැනුවත්වම ඔහුගේ හැසිරීම කොපි කරනවා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ මිරරින් කියලා. 1990 ගණන්වලදී ඉතාලියේ පර්මා විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් සහ ගියාකෝමෝ රිසෝල්ට් විසින් මේ මොලේ තියෙන මිරර් නියුරෝන්ස් ගැන මේ ස්නායු සෛල ගැන හොයාගන්නවා. කෙනෙකුගේ හිතේ ඔබ ගැන තියෙන අදහස තේරුම් ගන්න මේක ඉතාම හොඳ ක්‍රමයක්. මේක ටෙස්ට් කරන්න පුළුවන් ක්‍රමයක්. උදාහරණයක් අපි මෙතෙන්දි කියන්න. මේක ටෙස්ට් කරලා බලන්න සමහරක් විට හරියයි සමහරක් විට හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. කියන්නේ ඔබ කෙනෙක් එක්ක කතා කරනකොට ඔබේ අදහසට එකඟ වෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රමයක්. කාත් එක්ක හරි කතා කරනකොට ඔබ සමහරක් වෙලාවට අත් දෙක මෙහෙම බැඳගත්තට පස්සේ ඔබේ ඉස්සරහා ඉන්න කෙනත් ඒ විදිහටම අත් දෙක බැඳ ගන්නවා නම් ඒකෙන් කියන්නේ ඔබ කියන දෙයට ඒ කෙනා කැමතියි කියන එක. නැත්තම් ළඟ තියෙන වතුර වීදුරුවක් බිව්වහම ඒ කෙනත් වතුර වීදුරුවක් බොනවා නම් ඔබ දෙන්නම එකම ෆ්‍රීකවන්සි එක ඉන්නවා කියන හොඳම උදාහරණයක් කියලායි කියන්නේ. මේක දැනට පරීක්ෂණ වලින් තමයි මේ කාරණය සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඔබ කෙනෙක් එක්ක කතා කරනකොට ඔබ ඉදිරියට නැවෙනකොට ඒ කෙනා පසුපසට හේතු වෙනවා නම් අන්න එතන ප්‍රතිවිරුද්ධ ගැළපීමක් තියෙනවා. ඒ කියන්නේ ඔබ කියන දෙයට ඒ කෙනා එකඟ නෑ කියන එක. එහෙම නැත්නම් ඔබේ හිතේ තියෙන දෙයට ඒ කෙනා කැමැත්තක් නෑ කියන අදහස එතනින් තියෙනවා කියලායි කියන්නේ. ඒ නිසා දෙපැත්තටම මේක ටෙස්ට් කරන්න පුළුවන්. ඊළඟ දවසේදී කාත් එක්ක හරි කතා කරනකොට මේ ක්‍රමයක් ටෙස්ට් කරලා බලන්න ඔබට පුළුවන්. එහෙම ටෙස්ට් කරලා බලලා හරි ගියාද වැරදුනාද මේක හරිද වැරදිද කියන එක කමෙන්ට් එකක් හැටියට මේ වීඩියෝ එකේ පහලින් සටහන් කරන්න. හතරවෙනි ක්‍රමය තමයි ඇස්වල කණිනිකාව විශාල වීම. සාමාන්‍යයෙන් මුහුණෙන් මොන දේ ප්‍රකාශ වුණත් ඇස්වලින් ඊට වඩා දෙයක් කියවෙනවා කියලායි කියන්නේ. ඇස කියන්නේ හදවතේ කැඩපත වගේ කියලා කතාවක් තියෙනවානේ. මේක නිකම්ම නිකන් කතාවක් නෙමෙයි. ඒකේ විද්‍යාත්මක සත්‍යයක් තියෙනවා. අපේ ඇහි තියෙන කළු ඉංගිරියාව මැද තියෙන කුඩා සිදුරට අපි කියනවා කණිනිකාව කියලා. ආලෝකය අඩු වැඩි වෙනකොට මේක ලොකු කුඩා වෙනවා වගේම අපේ හැඟීම් වලටත් මේක ඍජුවම ප්‍රතිචාර දක්වනවා කියලායි කියන්නේ. මනෝවිද්‍යාඥ එක්ස්හාඩ් හේස්ගේ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කෙනෙක් තමන් කැමති දෙයක් ආකර්ශනීය දෙයක් දැක්කහම මේ කණිනිකාව 45%කින් විතර විශාල වෙනවා කියලා. මේක පාලනය කරන්නේ අපේ ස්වයංසාධක ස්නායු පද්ධතිය. මේ නිසා කාටවත් මේක හිතාමතා පාලනය කරන්න බෑ. උදාහරණයක් විදිහට ඔබ කෙනෙක් එක්ක ව්‍යාපාරික ගනුදෙනුවක් ගැන කතා කරනවා නම් ඔබ යම්කිසි මිලක් ඉදිරිපත් කළාම ඔහුගේ මුහුණේ කිසිම වෙනසක් නැති වෙන්න පුළුවන්. ඔහු මිල වැඩි කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඔහුගේ ඇස්වල කළු ඉංගිරියාව එකපාරටම ලොකු වුණොත් ඒකෙන් කියවෙන්නේ ඔහු ඒ මිලට යටිහිතින් ගොඩක් කැමති වුණා කියන එක. අන්න ඒ නිසා තමයි ලෝක ප්‍රකට පොකර් ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් මේ ක්‍රීඩා කරනකොට මේ ගෘහස්තව ඉන්නකොට කළු පාට කණ්ණාඩි පළඳිනවා කියලා කියන්නේ. මොකද කළු පාට කණ්ණාඩි පළඳන ඉන්නකොට අනිත් අයට ඒ රහස හොයාගන්න බැරි වෙන නිසා. මේකත් පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙන දෙයක්. ඔබටත් මේක සැබෑ ජීවිතයේදී උත්සාහ කරලා බලන්න පුළුවන්. පස්වෙනි රහස තමයි කටහඬේ රිද්මය සහ වේගය වෙනස් වීම. අපි කතා කරන වචනවලට වඩා අපි වචන පිට කරන විදිහ වේගයෙන් හොඟක් දේවල් කියවෙන. ඒ වේගය, ඒ බර, ඒ සැර, ඒ වගේ ගතිත් එක්ක බොහෝ දේවල් කියවෙන. ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ ඇල්බර්ට් මොරාබියන්ගේ ප්‍රසිද්ධ sannivedana න්‍යායට අනුව අපේ අදහස් සුමාරුවෙන් 38%ක්ම සිද්ධ වෙන්නේ කටහඬේ ස්වරය. ඒ කියන්නේ tone of voice එක හරහා. කෙනෙක් බොරුවක් කියද්දි හෝ අභ්‍යන්තරයේ කලබල වුණාම ආතතිය නිසා ඔහුගේ ස්වර තන්ත්‍ර තද වෙනවා කියලායි කියන්නේ. ඒ නිසා කටහඬේ පිච් එක එකපාරටම ඉහළ යනවා. උදාහරණයක් ඇරෙඩි කියනවා නම් ඔබ කෙනෙක්ගෙන් අහනවා ඔබද ඊයේ මේ වැඩේ කළේ කියලා. ඔහු නැහැ මම නෙමෙයි කියලා සාමාන්‍ය කතා කරනවට වඩා ගොඩක් සිහින්ව උස්සහඬින් ඒක කියනවා නම් එහෙම කතා කරන වේගය එකපාරට වැඩි වෙනවා නම් එතන ලොකු සැකයක් තියෙනවා කියලායි කියන්නේ. ඒ වගේම නිතර බොරු කියන අය නිතරම උගුර පාදනවා කියලායි කියන්නේ. මේක සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බොරුවක් කියනවද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් හැටියට මනෝවිද්‍යාඥයින් මේක කියලා තියෙනවා. මොකද බොරුවක් කියනකොට මේ උගුරේ වේලෙන ස්වභාවයක් ඇති වෙනවා කියලායි කියන්නේ. අන්න ඒක නැති කරගන්න තමයි නිතර උගුර පාදනවා කියලා කියන්නේ. ඒ නිසා දෙයක් කියනකොට විශේෂයෙන් ඔය අපරාධයක් සම්බන්ධ ප්‍රකාශ සටහන් කරගන්නකොට යම්කිසි පරීක්ෂණයකදී යම්කිසි දේවල් ගැන තොරතුරු සටහන් කරගන්නකොට ඒ සම්බන්ධ ප්‍රවීණීන් මේ ක්‍රමවේද අනුගමනය කරනවා. ඕන කෙනෙක්ට ලස්සන වචන දාලා බොරු කියන්න පුළුවන්. හැබැයි කටහඬේ වේගය, රිද්මය සහ උගුර පාදන විදිහ අනුව ඒක වෙනස් වෙනවා කියලයි මනෝවිද්‍යාඥයින් සඳහන් කරලා තියෙන්නේ. මේ ක්‍රම පහ පාවිච්චි කරලා ඔබට පුළුවන් අදින් පස්සේ ඔබ ඉස්සරහා ඉන්න කෙනා ඇත්තටම කියන්නේ
ඇත්තද බොරුද කියලා හොයාගන්න. එහෙම නැත්නම් ඔබ ගැන කැමැත්තෙන්ද අකමැත්තෙන්ද ඉන්නේ කියලා හොයාගන්න. හැබැයි විශේෂම දේ මේ ඩාර්ක් සයිකොලොජි සහ බොඩි ලැන්ග්වේජ් වගේ දේවල් ඔබේ ආරක්ෂාවට විතරක් පාවිච්චි කරන්න. කෙනෙක් විනාශ කරන්න, කෙනෙක් නැති කරන්න, කෙනෙක්ව පහතට හෙලන්න මේ ක්‍රමවේද පාවිච්චි කරන්න එපා. සමහරක් වෙලාවට එතනදී ඔබටත් වරදින්න ඉඩකඩ තියෙනවා. කෙනෙක්ගේ ඉරියව්වක් දැක්ක ගමන් මෙයා නම් බොරුකාරයෙක් කියලා කීමේ හැකියාවක් කාටවත් නැහැ. අන්න ඒක IQ ඇතුව තේරුම් ගන්න පුළුවන් ක්‍රම තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔබට අරගෙන ආවේ. මේ සම්බන්ධ තවදුරටත් තොරතුරු හොයලා බලන්න මේ ක්‍රමවේද කවුද කොහොමද කියලා තියෙන්නේ. මොන පරීක්ෂණ වලින්ද මේ ඔප්පු වෙලා තියෙන්නේ කියලා ඔබට හොයාගන්න අවශ්‍ය කරන ලින්ක්ස් ටිකත් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔබට ලබා දෙන්න. මේ කාරණා පහෙන් ඔබ වැඩියෙන්ම කැමති ඔබ වැඩියෙන්ම පුදුමයට පත් කරපු කාරණේ මොකක්ද කියලා කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ ගැනත් ඔබේ අදහස අපි දැනගන්න කැමතියි. මේ වගේ වීඩියෝ තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එතකොට මේ දැනුම තව කෙනෙක්ට ලබා දෙන්න හැකියාවක් තියෙනවා. YouTube වල අපිව බලන ඔබ තාම අපිව subscribe කරලා නැත්නම් Facebook වල අපිව බලන ඔබ තාම අපිව follow කරලා නැත්නම් ඒ දේවල් කරමින් IQ කණ්ඩායමට එකතු වෙන්න.